ඉල්ලක් බැඳීම. එහෙම නැත්නම් ඔය සුළං මෝල් ඇති කිරීම. එහෙම නැත්නම් ඔය සූර්ය බලයෙන් සූර්ය පැනල හයි කිරීම. එහෙම නැත්නම් කෘෂිකර්මය සඳහා ලඳු කැලෑ සහ වනාන්තර එලි කිරීම. ඊට පස්සේ ඔය හයිවේස් ඒ වගේ මේ මහා මාර්ග ඊට පස්සේ ජනාවාස මේ හැම දෙයකින්ම මේ තියෙන පරිසර පද්ධති වලට යම් ඍණාත්මක බලපෑමක් ඇති වෙනවා. හැබැයි ඉතින් එහෙමයි කියලා මිනිස්සු ජීවත් වෙනකොට බලපෑම් නැතුවත් ජීවත් වෙන්න බෑනේ. ඒතර අපි කොහොමද මෙන්න මේ බලපෑම ඍණාත්මක බලපෑම යම් මට්ටමකට අඩු කරලා පරිසරයයි මිනිසායි දෙන්නම ඉන්නේ කියන එක තමයි තියෙන ගැටලුව. ඒක කරන්න නම් විෂන් එකක් එහෙම නැත්නම් නායකත්වයක් අවශ්‍යයි. කොහේද මේ නායකත්වය තියෙන්න ඕනේ? ඒක ගෙවත්තෙන් ගෙදරින් පටන් ගන්න පුළුවන්, ඉස්කෝලෙන් පටන් ගන්න පුළුවන්, ඒක සමාජයෙන් පටන් ගන්න පුළුවන්, ඒක ආයතනවල සහ රාජ්‍යයෙන් කරන්න පුළුවන්. මොකද්ද මේ නායකත්වයේ? පරිසර සංරක්ෂණය කියන්නේ ගස්කොළන් රැක බලා ගැනීම විතරද නෑ. ගස් වනාන්තර ආරක්ෂා කිරීම තමයි මම හිතන්නේ පරිසර නායකත්වයේ ප්‍රධානම දේ. වනාන්තර ආරක්ෂා කරොත් විතරයි ජල පෝෂක ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. ජල පෝෂක ආරක්ෂා නොකරොත් ගංගා හිඳෙනවා. වහිනකොට ගම් වතුර ගලනවා, නාය යනවා, පායනකොට ඉඩෝර එනවා, ගංගා හිඳෙනවා. ගංගා හිඳුනොත් අපිට වෙන වතුර ලැබෙන ක්‍රමයක් නෑ. අපේ රටේ කෘෂිකර්මයට ඕන ප්‍රධාන වතුර ටික ලැබෙන්නේ ගංගාවලින්. ඒවට වතුර ලැබෙන්නේ එකම මාවත ජල උල්පත් කරා විතරයි. ඒක ඔන්න ඔය විදිහට වනාන්තර රැකුණොත් විතරයි ඔය ටික රැකෙන්නේ. ඒ තව විදියක්. තව දෙයක් තමයි වනාන්තර අතර තියෙන කොරිඩෝස්. එහෙම නැත්නම් වනාන්තර අතර සතුන්ට සහ ශාක වලට මාරු වෙන්න තියෙන පතයන් ආරක්ෂා කිරීම. ඒවා බ්ලොක් වුණාම අලින්ට නම් අලින්ට එන්න මං නැතුව ගම් වදිනවා. කොටින් නම් මදු වලට ආව වෙනවා. සමනල්ලු මාළු ඔය හැම මීමැස්සෝ කාටත් කොරිඩෝස් අවශ්‍යයි එක ස්ථානයක ඉඳලා තව ස්ථානයකට ගමන් කරන්න. ඉතින් ඒවා සපයන එක ග්‍රාමීයව ප්‍රාදේශීයව කරන්න පුළුවන් දේවල්. අන්තිම වශයෙන් පොලියුෂන්. එහෙම නැත්නම් කැලිකසල. මේ කැලිකසල පරිසරයට එකතු වීමෙන් පරිසරයත් ලෙඩ වෙනවා, මිනිසාත් ලෙඩ වෙනවා. විශේෂයෙන්ම පොලිතින්. පොලිතින් හින්දා අපිත් ලෙඩ වෙනවා. අපිටත් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පරිසරයත් ලෙඩ වෙනවා. පරිසරය ලෙඩ වුණාම ආයි අපි ලෙඩ වෙන්න පුළුවන්.